මොකක්ද හිතෙන්නේ? මොනවද thoughts? මට හිතන්නේ මේක number 1. number 1. Okay. Say hi to the camera. Anytime. Oh, cool. Satu makeup pack. Betul mata. Sami. නෑ තුවාල Sami. දීප වෙන්න තියෙනවා. මේක තේරෙන්නේ නෑ දුරට. Sami කොට. ඩැෂ්බෝඩ් එකේ ඉන්න හද හරියන්නේ. මක්කවත් තිබුණේ නෑ මට කාරණා දුකින් ඉන්නට සිහි තමා පසුපස මාර්ගයේ මගේ සොයා ගව් ගණන් විතන් ගිය මිනිස්සුම මේකට සක්කරයා හෝ සොයා සුවතිය ගන්නේ සක්කරයා හෝ සොයා සුවතිය මුදියන්සලාගේ පොඩි පෙරේතහා නේ ලොකු පෙරේතහා ඒ අපේ අපුච්චා උඹේ අවුරුදු දෙකකට කලින් සීනි හැදලා බලන්න උඹේ මැරෙද්දි දැනගෙන හිටියා මට ඔය කර්මලෙඩක් තියනවා වගේ What the matter? Me bate como hace. මාත්‍යා ඕකට ගැළපෙන පැණියක් තියෙනවා මහත්තයා මම. ඉතාවටම සුව වෙනවා ඒ ස්වප්පු. නේ ඉතින් මා රිලෙවෙක් වගේ. උදේ ඉඳන් රෑ වෙනකන් මේ පල් වෙච්ච පැණිය විවි හිටියා. ඔහොම ටික කාලයක් යනකොට මගේ මේ ඇහි උඩ කහ පාට වුණා. මම හිතුවේ මට දේවරමක් හම්බෙන්නේ කියලා. පස්සේ ස්පිරිතාලෙට ගියාට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. හෙත් ටික දීලා අපි ඊළඟ ක්ලිනික් දවසට හම්බෙමු. හරි? අනේ බොහොම පිටෝනා. ඊළඟ එන්න වලිය. මොකද්ද නම කිව්වේ? සීනි කන මුදියන්සලාගේ පොඩි පෙරේතා. දැන් සීනි කන්න එහෙම නෑ නේද? කොටේවත් තියන්නේ නෑ දොස්තර නෝනා. අන්න සීමුල පුස්කා. ඔබතුමා ඊයේ රැට කෑවේ මොනවද? ඊයේ රැට පානාතල පරිප්පුත් එක්ක. ඊයේ හවස දොස්තර නෝනා අර චූටි මාරි පැකට් තියෙන්නේ. චූටි එක. ඒ වගේ පැකට් එක. ෂා මරුනේ. මේ එතකොට ඔබතුමා මේ අයිස්ක්‍රීම් වටලප්පන් ඔය කිඹුල පනිස් වගේ දේවල් එහෙම කන්නේ නැද්ද? ආපෝ කනවා. දොස්තර නෝනාට කියන්න අර කිඹුලකට තියෙන චූටි චූටි සීනිකට තියෙන ඒ ඔක්කොම අයින් කරලා තමයි කන්නේ. පුදුම පරිසම්. දොස්තර නෝන හැම කිව්වට මේ ගමේ උන් අක්මා රෝගනේ බිව්වනේ මට හිතුණා බීලා බෝකු ගානේ වැටිගෙන ඉන්නකොට හොඳ අඩව්වක් අල්ලයි කියලා. බොරු කියන්නවා මාලික අල්ලන්න බොරු කියන්නවා. මූ එහෙමත් ඉඳියාද? ඔයාට කියන්න අපේ ඊට මූත් එක තිබ්බට ඔය ඇයි හොඳ අයියා? මට තේරුණා මේකගේ මූණ දැක්කම. ඒ වුණාට අපේ එකී කීවේ මේක ඔය ළමංගිර කටේවත් තියන්නේ නෑ කියලා නෝ. මට දැන් තමා තේරෙන්නේ මේ ගම්මු කියන කතාවල ඇත්ත. අනේ ඉතින් මාත් ඔය මොනවා කිව්වත් ඔය ඉඳලා ක්ලියර් එකක් වගේ. බබා ඇත්ත. මූ ඉඳලා ඉන්න තමා බියර් බොන්නේ. අනිත් හැමදාම ඕක බොන්නේ ගල්ලා අරක්කු නැත්නම් කසිට්ටු. අනේ මම එහෙ තියාගෙන හදාපු මගේ සිරිමලි. දෙයියෝ අපිට මේව පෙන්නුම් කරා. කාල කන්නියා. ඉතින් ඔය විදිහට
මගේ නම්බුවත් නැති වුණා. මම බදිනීගේ සිරිබලිත් මට නැති වුණා. ඉතින් ඔයාලා කල්පනා කරන්න නැති. ඇයි මේ දොස්තර උනත් දුන්න ප්ලේට් එක හරියට බොන්න බැරි කියලා මම. ඉතින් දෙයියනේ. අපේ අප්පුච්චලත් පාස් ආයෙත් ඉස්ස දුන්නේ ඔය ප්ලේට් එකම. මේ අප්පයි පාස් ආයෙත් ඉස්ස තාත්තට ක්ලිනික් එකේ බේත් තරම් දුන්නා. Go! Sani payah. Hari, එකඟයි. මම කන්නේ නැහැ. මම මේ ගොන්නේ නැහැ. මම උතුරු විතරක් බීලා. කොහමද මේ දියඩිය පාලනය කරනවා? හරියන්නේ නැහැ. උක තව අපිට දැනෙන්න කරන්න ඕන දැනෙන්න කොල්ලෝ වෙන්න. මම කන්නේ නැහැ. කන්නේ. මම කන්නේ නැහැ. නෑ. මට කෑම ඕනේ. ඕනේ. මම දිවෙලියා ඒක නම් මන් දන්නෙත් නෑ. මට මතක හැටියට මේක අපේ 4583 වෙනි පරීක්ෂණයේද ගොඩ වැඩක් නෑ මාත්‍යෝ. මේක ගොඩ ගියොත් මාත්‍යයක් ගොඩ අපිත් ගොඩ නෑද? ඉතින් ඔය විදිහට මාස 6ක් තිස්සේ දියවැඩියාව සනීප කරගන්න අසාර්ථක ගමන ගෙලින් මට මේ හැමදේම එපා වෙලා තියෙනවා. මම ගියා අපේ ගෙදර. මට දැන් ඕනේ කෑ ගහලා නන්න. මම ගියා අපේ තාත්තගේ කාමරේ. තාත්තගේ කාමරේ තාමත් ඒ විදියම. තාත්තගේ ඇඳුම් තාත්තගේ සැට් කෝතල් අල්ලලා ඒ වුණා. මේ අපි තාත්තගේ දිවිඩියා බෝතල් ටිකට ගත්තේ. ඒ කියන්නේ තාත්තා දිවිඩියාට බේත් බීලා නැහැ. ඕන්න එහෙනම් අහන් ඉන්නකෝ කොලේ කුයි පෑන කුයි ගන්නකෝ. මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අධික පිපාසය, අධික කුසගින්න, අසාමාන්‍ය ලෙස බර අඩු වීම, ඒ වගේම රාත්‍රී කාලයේ නිතර මුත්‍රා කිරීමට අවශ්‍යම සුව නොවන තුවාල, ඒ වගේම ඇස්පිරින් අසාමාන්‍යතා ඇති වෙනවා නම් රජයේ රෝහල වෙතට යන්නකෝ, දෙන දෙහෙත් පිළිවෙලට ගොන්නකෝ. ඒක විතරක් මදි. ව්‍යායාමත් කරමුකෝ සමබල ආහාර ගනිමුකෝ. ඉතින් අපිටත් සීනි මාරය පරද්දන්නට ඇහැකි දැන්. ඉතින් දැන්වත් පොඩ්ඩක් hina වෙයල්ලා. පළවෙනි ස්ථානය ජයවර්ධනපුර ඒකේ නළුව තෝරන්න කිව්වනම් මම තෝරගන්නේ ප්‍රධාන ජාතිය රඟපාපු Tapi warna nanti ada